ආයුබෝවන් ආයු බල වඩන ඊතා ගුණදායි අමුකහ එහෙමත් නැත්නම් අත්කහ කියන ඖෂධීය ශාකය තමයි ඔයාලා මේ දකින්නේ. ශරීරයේ අභ්‍යන්තර ඉදිබුම් සහ සංදි වේදනා එහෙමත් නැත්නම් ආතරයිටිස් වැනි රෝගී තත්ත්වයන් සඳහා අමුකා ඊටමත් හොඳ ඖෂධයක් වෙනවා. සමෙහි අසාත්මිකතා හා කුරුල දද සුව කිරීමේ හැකියාවක් ඇති අමුකහ වියලි ඉඟුරු සමග විනාකිරෙන් අඹරා ආලේප කිරීමෙන් ශාරීරික වේදනා සුවවන බව දේශීය වෙදකමේ සඳහන් වෙනවා. අමුකහ යුෂ තලතෙල් එක පමණගෙන දිය නැති පදමට සිඳ කිකිලි බිජු සුදුමදේ සමග මිශ්‍ර කර ආලේප කිරීමෙන් ස්නායු ශක්තිමත් වන බව දේශීය වෙදකමේ සඳහන් වෙනවා. අත්කැක්කුම්, ඇඟිලි ඉදිමීම, සංදි වේදනා, දනහිස් ආබාධ, විලුඹ වැලමිට ආදී සංදි ආබාධ සමනය කරන අමුකහ පානය කිරීමෙන් තදබල හිසේ අමාරු සහ නහර තදවීම නිසා ඇතිවන වේදනා සමනය වන බව දේශීය හෙළ වෙදකමේ සඳහන් වෙනවා. ඒ වගේම තමයි අමුකහ පානය කිරීමෙන් පිළිකා ශෛල වර්ධනය වීම නතර කරනවා. රුධිරයේ මේද මට්ටම පාලනය කරමින් රුධිර පීඩනයද නිසි ලෙස පවත්වාගෙන යාමට උපකාරී වන අමුකහ බඩේ කැක්කුම් සහ ඔසප් වේදනා සුවපත් කරනවා. රුධිරයේ සීනි මට්ටමද පාලනය කරන අමුකහ උණ සෙම්ප්‍රතික්ෂාව සහ උදරයාබාධ වැනි රෝගී අවස්ථාවන් සඳහා පානය කිරීමෙන් සුවය ලැබෙනවා. අම්ලපිත්ත රෝගය සහ පිත්තාශයේ ගල් වැනි රෝගී අවස්ථාවන් වලදී අමුකහ භාවිතා කිරීම නොකළ යුතු වන අතර එයට හේතුවක් ලෙස අමුකහ පිත වර්ධනය කරන ඖෂධයක් බව සඳහන් වෙනවා. පණු රෝග සමනය කරන අමුකහ නිදිකුම්බා කොහොඹපොතු පින්නකොළ පොකුරුවද තම්බා සේදීමෙන් කුෂ්ඨ රෝග සුවවන බව දේශීය වෙදකමේ සඳහන් වෙනවා. වියලිකහ පුලුස්සා නිමා දමන අවස්ථාවේදීම වෑහෙන දුම ආග්‍රහණය කිරීමෙන් හික්කාව සුවවන බව දේශීය වෙද පොත්පත්වල සඳහන් වෙනවා. ශරීරයේ අසාත්මිකතා සඳහා අමු පොල්කොළ අමු කහ සමග පුලුස්සා දුම් පෑමෙන් සුවවන බව දේශීය හෙළ වෙදකමේ සඳහන් වෙනවා. සුදු රුධිරාණු වර්ධනය කරන අමුකහ මී පැණි සමග මිශ්‍ර කර පානය කිරීමෙන් ඇදුම රෝගය සුවවනවා. පුරස්ථිත ග්‍රන්ථි ඉදමුණු රෝගී තත්ත්වයන් සඳහා අමුකා භාවිතය ඉතාමත් හොඳ ඔසුවක් වනවා. තුවාල පටකවල නව පටක වැඩි තුවාල ඉක්මනින් සුව කිරීමේ හැකියාවක් අත්කහ සතුව තිබෙනවා. දනහිස් කැක්කුම, ඉදිමුම, චලනය කිරීමේ අපහසුතා වැනි රෝගී අවස්ථාවන් වලදී අමුකහ අල, අමුකහ පත්‍ර, අමු ගොරකා පොල් කිරෙන් තම්බා අඹරා ආලේප කර රෙදිකඩකින් වෙලා පැය 12ක් පමණ තබා ගැනීමෙන් සුවය ලැබෙන බව දේශීය වෙදකමේ සඳහන් වෙනවා. නිදිකුම්බා අමුකහ ඇත්තෝරකොළ අඹරා තලපයක්සේ සකසා ආලේප කිරීම මගින් දිලීර ආසාදන වළක්වා ගැනීමට හැකි බව දේශීය වෙදකමේ සඳහන් වෙනවා. සියඹලා කොළ යුෂ අමුකහ යුෂ මිශ්‍ර කර ආලේප කර පැය 2කින් ඇල් ජලයෙන් සේදීම මැගින් ශාරීරික දැවිල්ල සමනය වනවා. වැල් පෙනල යුෂ අමුකහ යුෂ දෙහි ඇඹුල් සමග මිශ්‍ර කර ආලේප කිරීමෙන් කඩුවේගන් වැනි ප්‍රබල රෝගී තත්ත්වයන් සුවවන බව සඳහන් වෙනවා. අමුකහ ශරීරයේ ආලේප කිරීම මගින් මැරුණු සම ඉවත් වී සම දීප්තිමත් වනවා.
මානසික රෝගී තත්ත්වයන්ටද ගුණදායක වන අමුකා දේශීය කැඩුම් බිඳුම් වෙදකමේදී භාවිතා කරන මැල්ලුම් රාශියක් සකසා ගැනීමේදී සුලභව භාවිතයට ගැනෙනවා. තවත් මෙවැනිම දේශීය හෙළ වෙදකමේ වටිනා රහස් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කර අප සමගම රැඳී සිටින්න. ආයුබෝවන්.